ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ඉන්සෝල් එක සහ අවුට්සෝල් එක එකට ගලවගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම මේ අවුට්සෝල් එකේ උඩ පැත්ත මැද ගන්න. ඒක දිලිසෙන ගතිය යනකම් මැදගත්තම ඇති. ඒ කියන්නේ විනාඩියක් විතර මැදගත්තම හොඳටම ඇති මේ අවුට්සෝල් දෙක. ඉතින් මේ තියෙන්නේ මං මැදලා තියාගත්තු අවුට්සෝල් දෙකක්. ඊට පස්සේ මේකට අපි ප්‍රයිමර් එක ගා ගන්න ඕනේ. මුලින්ම ඔයාලගේ ප්‍රයිමර් එකෙන් ටිකක් අරගෙන පොඩි කප් එකකට මේ වගේ දාගන්න. ඊට පස්සේ අයින් කරන බ්‍රෂ් එකක් හරි පින්සලක් හරි අරගෙන මේ විදියට ගා ගන්න. ඔයාලා ඇඟිලි වල වද්දා ගන්න එපා. මේවා නියපොතු ඇතුළට ගියාම අමාරුයි, දැවිල්ලක් එනවා. ඒක ටිකක් සැරයි ඒ නිසා. ඉතින් මේක ගා ගන්න හේතුව තමයි මේක ගෑවට පස්සේ අඩියේ තියෙන ෂයින් ගතිය නැති වෙනවා. ඒ දිස්සන සුළුභාවය නැති වෙලා ඒකට රළු ගතියක් එනවා. රළු ගතියක් ආවට පස්සේ ඒ රළු එක උඩ අපි ගම් එක ගාලා අලව ගන්නකොට ඇලෙන සුළුභාවය වැඩි. ඒ නිසා තමයි අපි මේක ගාගන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම මේක අඩිය වැහෙන්න ගා ගන්න. ඊට පස්සේ ඔයාලගේ ඉන්සෝල් එකත් අරගෙන මෙන්න මේ විදියට ඉන්සෝල් එකේ වටේට ගා ගන්න. මේකේ මැද්දේ ගන්න එපා. හේතුව තමයි මැද්දේ මේක මැද්දට ගාපුවම මේක උරා ගන්නවා. ඉතින් එහෙම ගාලා තේරුමක් නැහැ. මේකේ වටේ ගන්න. මොකද මේ රෙක්සින් එකේ තියෙන ලිස්සන සුළුභාවයක්. ඉතින් ඒක නැති වෙලා මේකේ ඇලෙන සුළුභාවය වැඩි වෙන්න තමයි අපි එහෙම ගාගන්නේ. එතකොට ඔයා මේකේ වටේ මේ පටිත් තියෙනවා මැද්දෙන් ඔයා අලපු පටි කෑලි. ඒ පටි කෑලි හතරටත් ගා ගන්න. ගාලා ඉවර වෙලා ඔයා මේක විනාඩි 5ක් විතර වේලෙන්න තියන්න. ඊට පස්සේ ඔයා විනාඩි 5ක් තිබ්බට පස්සේ ඒක වේලුණාට පස්සේ මේකට කහ ගම් එක ගා ගන්න. මුලින්ම ඔයා අවුට්සෝල් එකට කහ ගම් එක ගා ගන්න. කහ ගම් එක ගානකොට පිළිවෙලකට උඩ ඉඳලා පල්ලෙහාට ගාගෙන යන්න. ගාපු තැන්වල ආයෙ ඇඟිලි තියන්න එපා. ඇඟිල්ල තිබ්බොත් එතන ඇලවෙන්නේ නැති වෙනවා. ඒ නිසා පිළිවෙලකට ඒක ගා ගන්න. ගාලා විනාඩි 10ක් විතර ඒක වේලෙන්නට තියන්න. ඊට පස්සේ ඔයා ඉන්සෝල් එකටත් ඒ විදියටම වටේටයි මැද්දටයි හොඳට ගම් එක ගා ගන්න.
ගාලා ඉවර වෙලා ඔයා ඒකත් විනාඩි 10ක් විතර වේලෙන්නට තියන්න. හරි දැන් මේ තියෙන විනාඩි 10කට පස්සේ දැන් අපිට අලව ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. ඉතින් අපි මේක පිළිවෙලකට අලව ගමු. මුලින්ම ඔයා මේකේ ඉස්සරහ පැති දෙක එකට තියලා අලව ගන්න. ඊට පස්සේ කෙලින්ම අනිත් පැත්ත හරවලා පිටිපස්ස පැත්ත එකට එක අලව ගන්න. ඊට පස්සේ හොඳට තද කරගන්න. ඊට පස්සේ අනිත් ස්ලිපර්ස් දෙකත් ඒ විදියටම ඉස්සරහ පැත්ත එකට එක තියලා අලවගෙන ඊට පස්සේ ඕම අනිත් පැත්ත හරවලා පිටිපස්ස පැත්තට එකට එක තියලා අලවගෙන මැද්දේ නිකන් අතින් තද කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ රබර් මිටියෙන් හොඳට තලා ගන්න ඕනේ. විනාඩි 2ක් 3ක්වත් මේක හොඳට තලාන. එතකොට තමයි මේක හොඳට ඇලවෙන්නේ. මෙහෙම අලවපු ගමන්ම තලා ගන්න. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ අදට. එතකොට මම ඔයාලට පටි හදන වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඔයාලට ඒ දෙකම මම මහලා පටි හදන වීඩියෝස් දෙකක් කරේ. මම ඊළඟ එක මහන්නේ නැතිව හදන වීඩියෝ එකක් කරනවා. ඒ තමයි තුන්වෙනි වීඩියෝ එක පටි හදන. ඉතින් මම මේ වීඩියෝ එක ඊළඟට අරගෙන එන්නම්. අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරන්න. ඉතින් ඔයාලා ට්‍රේනින් වෙන පැකේජ් එක මිලදී ගන්න කැමති නම් මට WhatsApp පණිවිඩයක් දාන්න, කමෙන්ට් එකකින් හරි ඕනි දෙයක් අහන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකත් මම ඉක්මනටම අරගෙන එන්නම්. ඉතින් ස්ලිපර්ස් හදන්න ආසාවෙන් ඉන්න ඔයාලගේ ප්‍රාර්ථනා ඉක්මනට ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.